අද මුහුද හරිම නිස්කලංකයි. ඒත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. කපිතාන්! ඒතින් අමුතු නැවක් අපේ දෙසට එනවා පේනවා. අපේ මංකොල්ලකාරයෝ! හැමෝම සූදානම් වෙන්න! අපේ මව්බිමේ ගෞරවය වෙනුවෙන් අන්තිම බිදුව දක්වා සටන් කරපල්ලා! පරෙස්සමෙන්! ඔලු පහත් කරගනිල්ලා! ඈතල එනවා! කෝපේ මංකොල්ලකෑන් අදින් ඉවරයි! ගජබා! මේක කෝගේ අවසානයයි! අද මේ නැව අපේ! එකෙක්වත් බේරෙන්නේ නැහැ! අපි දිනුවා! මේ මුහුද ආයමත් ආරක්ෂිතයි! අපේ මව්බිමට ජය වේවා! අතීතයේ දිනක ලාංකීය මුහුදු තීරයේ අභීත කපිතාන්වරයෙකුගේ කතාවක් මෙසේ ඇරඹෙයි. නමුත් ඒ නිහඬතාවය වැඩි වේලාවක් පැවතුනේ නැත. මීදු මාතරින් මතුවයේ මාරාන්තික මුහුදු මංකොල්ලකරුවන්ය. කපිතාන් රණසිංහ තසටන ආරම්භ විය. මංකොල්ලකරුවන් ඊතල වලින් පහර දීමට පටන් ගත්හ. එම පිරිස ධෛර්යමත් කළේය. මංකොල්ලකරුවන් නැවට ගොඩවැදුනේ ඉතා රෞද්‍ර ලෙසිනි. කපිතාන් සහ මංකොල්ලකාර නායකයා මුහුණට මුහුණ හමු විය. අවසානයේ යුක්තිය ජයගත්තේය. මංකොල්ලකරුවන් පරාජය වී පලා ගියහ.